අද අපිට ස්කිල් ෂොප් එක කතා කරන්න තියෙන්නේ හෝම් පේජ් එකයි සෙෂන් මැනේජ්මන්ට් එක ගැන. එතකොට අපි මේ විදියට home.php ෆයිල් එක හදලා තියෙනවා. මුලින්ම හෙඩර් එක ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. අපි වෙනම හෙඩර් එක හදලා තියෙනවා. හෙඩර් එක එතනින් මුලින්ම ඉන්ක්ලූඩ් කරලා තියෙනවා හෙඩර් එක. ඊට පස්සේ ඩේටාබේස් එකෙන් ප්‍රොඩක්ට් ටික සර්ච් කරලා අරගෙන තියෙනවා සිලෙක්ට් එකක් දාලා ID එකයි ඒ කියන්නේ අපි යූසර්ගේ ඉන්ෆෝමේෂන් ටිකයි ඒ ටික ඩේටාබේස් එකෙන් සර්ච් කරලා අරන් දෙනවා. ID එකයි ටයිටල් ඩිස්ක්‍රිප්ෂන් ප්‍රයිස් ඉමේජ් URL එක ඊට පස්සේ ෆස්ට් නේම් ඒ ටික ප්‍රොඩක්ට් වලින් ඩේටාබේස් එකේ ඒ ටික අරගෙන තියෙනවා හෝම් පේජ් එකට. ඊට පස්සේ ප්‍රොඩක්ට් එක අරගෙන ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එක ඉස්සෙල්ලාම අරගෙන ඊට පස්සේ ප්‍රොඩක්ට් එකෙන් ඊට පස්සේ ෆීඩ්බැක් ටේබල් එකට එතනින් පල්ලේ ඩේටාබේස් එක අරගෙන තියෙන සර්ච් එකත් එක්කම රේටිං සුයි මැසේජ් first name last name ID එවට URL ඊට පස්සේ එතනින් ෆීඩ්බැක් අරගෙන ජොයින් කරනවා ඔන්න එකක් දාලා යූසර්ගේ ID එකයි යූසර් ඊට පස්සේ ප්‍රොෆයිල් එකත් එක්ක එතනින් කනෙක්ට් කරලා තියෙනවා. ප්‍රොෆයිල් එක ගැන අපි පස්සේ වීඩියෝ වලින් කතා කරනවා. ඊට පස්සේ මෙතනින් යූසර්ගේ රිසල්ට් වලින් ඩේටාබේස් එකෙන් සර්ච් කරලා ගත්ත ඒවා මෙතනින් අරගෙන තියෙනවා. යූසර්ගේ ID එකයි ප්‍රොඩක්ට් උයි රේටින්ග්ස් ෆීඩ්බැක්ස් ඒ ටික අරගෙන තියෙනවා හෝම් පේජ් එකේ. ටෝටල් ඕඩර්ස් ගාන amount එක ඒ ටික ඊට පස්සේ ඒ ටිකෙන් ඩේටාබේස් එකෙන් සර්ච් කරලා ගන්න ටිකෙන් පස්සේ හීරෝ සෙක්ෂන් එක තියෙනවා. හීරෝ සෙක්ෂන් එක ගැන අපි කලින් කතා කරා. ඊට පස්සේ හීරෝ සෙක්ෂන් එකෙන් පස්සේ සර්ච් බාර් එක තියෙනවා. සර්ච් බාර් එකත් එක්කම සෙෂන් ටික ස්ටාර්ට් කරන්න පටන් ගන්න තියෙනවා. අපිට මුලින්ම කතා කරන්න බැරිම සෙෂන් ගැන. සෙෂන් ටික ස්ටාර්ට් කරලා තියෙනවා මුලින්ම. ඊට පස්සේ තව ඩිව් එකක් ඇතුලේ ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන ටික ස්කිල්ස් සුකර් ට්‍රාන්සිෂන්ස් බෑන්ක් ට්‍රාන්සිෂන්ස් වෙන ටික ඒ ටික වෙනම ඩිව් එකක් ඇතුලේ හදලා තියෙනවා. ඊට පස්සේ කැරසල් එක තියෙනවා. කැරසල් එක ගැනත් අපි කලින් කතා කරා. ඊට පස්සේ no product message කියලා ඩිව් එකක් ඇතුලේ හදාගෙන තියෙනවා. පැරග්‍රාෆ් එකක් ඇතුලේ no product available yet check back soon කියලා. කියන්නේ අපි සර්ච් කරන එක නැත්තම් ඒ මැසේජ් එක එන්නේ ඇලර්ට් එකක් විදිහට එන විදිහට ඒක හදලා තියන්නේ එතන. ඊට පස්සේ නැවිගේෂන් බටන් තියෙනවා. බටන් දෙකක් දාලා නැවිගේෂන් බටන් දෙක දාලා තියෙනවා. ඊට පස්සේ කැරසල් එකෙන් පස්සේ කැටගරි සෙක්ෂන් තියෙනවා. කැටගරි එකේ අපි දාන ප්‍රොඩක්ට් ටික ඩෙවලොප්මන්ට් ඒ කියන්නේ අපි ඩිසයින් එකක් කරනවාද ඩෙවලොප්මන්ට් එකක් කරනවාද මොබයිල් ඇප් එකක් කරනවාද එඩියුකේෂන් පර්පස්ද වීඩියෝද බිස්නසස් කියලා ඒ විදිහේ කැටගරි වලට වඩලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපේ සෙක්ෂන් ස්ටාර්ට් සෙක්ෂන් කියලා මෙතන යූසර් ඇක්ටිව් යූසර්ස් ලගාන ස්කිල් ලිස්ටඩ් එක ට්‍රාන්සිෂන් වැලියු එක සැටිස්ෆිකේෂන් රේට් එක ඒ ටික දාලා තියෙනවා වෙනද. ඊට පස්සේ how it works කියලා අපිට හදන හැටි තියෙනවා. ඒ කියන්නේ free account create කරන එක sign up buyer and seller ඒ කියන්නේ buyer කෙනෙක් හරි seller කෙනෙක් හරි create account එක create කරන එක ගැන. ඊට පස්සේ skills explore කරන එක ගැන search කරලා හරි explore කරන එක ගැන. ඊට පස්සේ skill build කරන එකට call to action කියලා මෙතනින් වෙනම හදලා තියෙනවා ready to start your journey
join thousands of leaders and sellers earning on Skillshop today කියලා. ඒ ඔක්කොගෙම අපි දැන් කරන පාර්ට් ටයිම් පාර්ට් එකට මෙතන සෙෂන් මේවා වෙන්න හදලා තියෙන ඊමේල් එකත් එක්කම ඊට පස්සේ මෙතන බය කෙනෙක්ද සෙලර් කෙනෙක්ද කියලා අඳුරගන්න ඩෑෂ්බෝඩ් එකට ඒ කියන්නේ දැන් අපි account එක හදලා තියෙන්නේ බය කෙනෙක් විදියට නම් බයට ඩෑෂ්බෝඩ් එකක් වෙනම තියෙනවා සෙලර් ඩෑෂ්බෝඩ් එකක් වෙනම තියෙනවා ඒ විදියට වෙනම දෙයක් හදලා තියෙන්නේ ඊට පස්සේ මේ ස්ක්‍රිප්ට් එකෙත් අපි ප්‍රඩක්ට් ඇඩ් කරපු ටික ඊට පස්සේ කැරසල් එක අප්ඩේට් ටික ඊට පස්සේ මෙතන ඔටෝ ස්ලයිඩ් කැරසල් every 5 seconds කියලා දීලා තියෙන්නේ අපි කැරසල් එක විනාඩි තප්පර 5-5ට වෙනස් වෙන විදියට ඒක ඊට පස්සේ responsive changes handle කරන එක ඒ කියන්නේ resize මාරු වෙන ඒවා ඊට පස්සේ අන්තිමට අපි footer එක include කරලා තියෙනවා මෙතන. footer එක අපි වෙනම හදලා footer එක ඕන එකට link කරලා තියෙන්නේ යටින්. ඊට පස්සේ home page process එක ගැන කතා කරන්න තියෙන වීඩියෝ තමයි.